Hi, welcome back to my YouTube channel. අද birthday vlog එක තමයි පෙන්නන්නේ. birthday week එකේ මම මොකද කරේ, කොහෙද ගියේ, ඒව තමයි මේ vlog එකේ තියෙන්නේ. ඉතින් අපි බලමු vlog එකේ මොකද වෙන්නේ කියලා. එකටම මං ගියා මගේ birthday nails හදාගන්න. මොකද මම birthday shoot එකක් කරන හින්දා ඒකට ගැලපෙන විදිහට nails art එකක් දාගන්න මං ගියා ශලිනී අක්ක ගාවට. Artway by ශලිනී. ඉතින් නාපෝලි ඉන්න අය nails art දාන්න ඕන අය අනිවාර්යෙන්ම ශලිනී අක්ක ගාවට යන්න කියලා මම recommend කරනවා. ඊළඟට මං ගියා දීවයකට. මොකද මගේ බර්ත්ඩේ ෂූට් එකට ෂූස් දෙකක් ගන්න ඕන වෙලා තිබ්බා. ඊළඟට මං ගියා ක්ලෙයර්ස් එකට. මොකද මට බර්ත්ඩේ ෂූට් එකට ඉයරින්ග්ස් දෙකක් ඕන වෙලා තිබ්බා. ඉතින් මං ඒ දෙක ගන්න තමයි ක්ලෙයර්ස් එකට ගියේ. අද බර්ත්ඩේ එකට කලින් දවස. ඉතින් අද තමයි බර්ත්ඩේ ෂූට් එක කරන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. නා වෙන්නේ. මේ තමයි Centro Direzionale. ඉතින් මෙතන තමයි මගේ බර්ත්ඩේ ෂූට් එක කරේ. අපි බලමු බර්ත්ඩේ ෂූට් එක කොහොමද උනේ කියලා. कैसे तेरे हुए से ना तो बचने ना जाओ कैसे तेरे खुदर से कैसे दूर टिके ना पाओ कैसे तेरे खुदर से ना तो बचने ना जाओ कैसे तेरे खुदर से कैसे दूर टिके ना ලස්සනට බර්ත්ඩේ ෂූට් එක කරලා දුන්නේ තිලින ෆර්නෑන්ඩෝ ෆොටෝග්‍රැෆි. ඉතින් දැන් බලමු මගේ බර්ත්ඩේ ෂූට් එකේ ෆොටෝස් ටික. නිල්ලසුන්නා මා දෙස බලා මල්දම් තිබුණා නාඳුනනා දිල්මා නෙල්මල් නම් හිනහුණා හීනෙත් සුවඳයි ඔබ කිමි දෙනා මං දැන් මගේ නොවේ මායම් දැස මගේ නොවේද මා
nove Mayam Dasa mage nove Yannada egelle Mama yanava Gehiralla sulenge dige avidin Maradara geluva Mama yanava Nuba dunnu hina mama aragena Yannada egelle Mama yanava බර්ත්ඩේ ෂූට් එක නම් ඉවරයි. ඊළඟට අපි යනවා පාක් එකට. කපුදිමොන්තේ පාක් එකට. මොකද ගොඩ කාලයකට පස්සේ ගෑනු අයගේ එල්ල මැච් තියෙනවා. ඉතින් මට ටීම් එකකින් කතා කරා සෙල්ලම් කරන්න. ඉතින් මමත් අද සෙල්ලම් කරනවා. සෙල්ලම් කරලා ඉවරයි. දැන් අපි යනවා ගෙදර. ඉතින් මගේ පවුලේ අය චූටි සර්ප්‍රයිස් පාටි එකක් ප්ලෑන් කරලා තිබ්බා. ඉතින් ඒක තමයි මේ. අද බර්ත්ඩේ එකට පහුවෙනිදා ඉතින් මට හම්බුණ සැෆෝරා gift card එකට බලමු මම අද මොනවද ගන්න කියලා. එකටම මං ගත්ත මගේ ෂැම්පෝ එකයි කන්ඩිෂනර් එකයි. මම යූස් කරන්නේ කෙරස්ටාස් එකේ ෂැම්පෝ එකයි කන්ඩිෂනර් එකයි. ඊට පස්සේ මං ගත්ත Beauty of Joseon එකේ මේක කොරියන් ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේකට ගොඩක් රිවිව්ස් තියෙන හින්දා මට හිතුණා try කරලා බලන්න. ඊළඟට මං ගත්තා The Ordinary එකේ face and body serum එක. ඒකටත් ගොඩක් රිවිව්ස් තිබ්බා. ඉතින් මම ඒකත් ගත්තේ try කරලා බලන්න.
YSL එකේ කන්සීලර් එක මංගාව එකක් තියෙනවා. ඒක දැන් ඉවරයි. ඒකේ හින්දා මං ආයෙත් එකක් ගත්තා. මොකද ඒකට ගොඩක් රිවිව්ස් තියෙනවා. ඒ වගේම කවරේජ් එකක් සුපර්. ඉතින් මම ඒකත් ගත්තා. මේ ටික තමයි මගේ gift card එකෙන් මම අද ගත්තේ. මට පියාසිතාලේකෙත් gift card එකක් හම්බුණා. අම්මයි තාත්තයි තමයි ඒක දුන්නේ. ඉතින් බලමු මම ඒ gift card එකට මොනවද ගන්න කියලා. බර්ත්ඩේ vlog එක මෙතනින් ඉවරයි. ඉතින් ෆයිනලි මට කියන්න තියෙන්නේ බර්ත්ඩේ එකට විශ් කරපු හැමෝටම ගොඩාක් thank you. ඒ වගේම අදට vlog එක ඉවරයි. Thank you for watching. Bye.